ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම කුරුඳු වගා කරන ගොවීන්ට මම මීට කලින් පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා තනි බකට් එකක හිටවලා එක පැලයක් තියෙන එහෙම නැත්නම් පැල දෙකක් තියෙන කුරුඳු පඳුරු වල අපි කොහොමද පැල වැඩි කරගන්නේ කියන එක සම්බන්ධයෙන් කෙටි වීඩියෝ එකක්. ඒ කියන්නේ අපි ගහ කපලා හරහා දාන මෝරපු අවස්ථාව වෙනකන් ඉන්නේ නැතුව පැල අවස්ථාවේදීම අපිට පුළුවන් මේකෙන් තව පඳුරේ පැල දෙක තුනක් ඇති කරගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ අවස්ථාවේදී කිව්වා මගේ එහෙම කරපු වීඩියෝ එකක් මම ආයෙ අරන් එන්නම් කියලා. මේක දැන් මං කුරුඳු කපන අවස්ථාවක දැකලා ගලක් තියලා පාත් කරපු ගහක්. ඒකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ පැල තුනක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ ශේෂ්ත්‍රයේ තිවිච්ච ගහ නවපු ගහ දැන් ඒක වැඩක් නැහැ කපලා අයින් කරන්න ඕනි. මීළඟට ඔයගොල්ලන්ට තව දෙයක් කරන්න තියෙනවා. දැන් මේ වගේ ගහක් නමලා පැල ටික ආවට පස්සේ ඔයගොල්ලෝ ඒකේ තිවිච්ච මුල ගහ, ඒ කියන්නේ ප්‍රධාන ගහ කපලා අයින් කරන්න අලුතින් ආපු පැල තමයි සාර්ථක වෙලා තියෙන්නේ. හොඳ විකිලි ටිකක් ඇවිල්ලා ගහ සාමාන්‍යයෙන් දැන් අඩි 3කට 4කට විතර උසට ගිහිල්ලා තිනවා. මේක සාමාන්‍යයෙන් මාස 6ක් 7ක් වගේ කාලෙකදී වෙච්ච දෙයක්. ඔයාලට පේනවා ඇති මේකේ සාමාන්‍යයෙන් ප්‍රධාන පැල 3 දැන් ඇවිල්ලා තියෙන පැල 3 මුල මට්ටම වැහෙනකම් පස් එකතු කරන්න. පස් එකතු කරගත්තාට පස්සේ ඒකෙන් අලුතින් මුල් ටිකක් අල්ලලා මේ පඳුර සාර්ථක වෙනවා. ඉතින් මේකෙන් ගහක් කවනකොට තව පැල දෙකක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයගොල්ලෝගේ වගාවල තනි ගහ තියෙනවා නම්, තනි පැල තියෙනවා නම් ඒකෙන් පඳුරක් ඇති කරගන්න මේ ක්‍රමයක් භාවිතා කරන්න. මේකත් ඉතාමත් සාර්ථක ක්‍රමයක්. සියලු දෙනාගේම කුරුඳු වගාවල් සාර්ථක කරගන්න සෑම පඳුරක් ගැනම සෑම පැලයක් ගැනම අවධානය යොමු කරගන්න. ඉතින් මොකද අපේ අස්වැන්නට අපේ ආදායමට ඒ හැම පඳුරක්ම හැම පැලයක්ම වැදගත් වෙනවා. ඒ වගේ වර්ධනය සහ සාර්ථකත්වයත් එක්ක තමයි අපේ වගාවේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. ඊට අමතරව අපේ ආදායම ලාභය තීරණය වෙන්නේ. ඉතින් හැමෝගෙම වගාවන් සාර්ථක කරගන්න ඕන නම් හැම පඳුරක් පැලයක් ගැනම අවධානයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.